පාර්ලිමේන්තුවේ අද දිනයේදී නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම සභාව ඇමතීමට අවස්ථාව උදා වුණා. අපි දුටුවා පහුගිය වසර කිහිපය තුලදී මේ මහින්ද චින්තනය හරහා මෙරටේ ග්‍රාමීය සංවර්ධනය මෙරටේ ගමට සංවර්ධනය රැගෙන යාම මම හිතන්නේ අන්න ඒ මහින්ද චින්තනය අධ්‍යයනය කළා තමයි එහි පන්නරය ආලෝකය අරගෙන තමයි මමත් මගේ දේශපාලන වැඩසටහනට මැතිවරණ කාල සීමාවෙදී අනාගතයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මගේ සහෝදර සහෝදරයන්ට දෙමව්පියන්ට ඒ දිස්ත්‍රික්කයේ සංවර්ධනය ගැන අපි අපේ ගම හදමු කියන තේමාව යටතේ මැතිවරණයට ඉදිරිපත් වුණේ ගරු කතානායකතුමනි. මේ රට සංවර්ධනය කරා ගමන් කරන යුගය මේ රටේ අනාගතය සඳහා ගමන් කරන යුගය දැන් අපි ආරම්භ කළා තියෙනවා. නිදහස වෙනුවෙන් ගරු කතානායකතුමනි හඬක් නගපු උදවිය හිටියා. නිදහස වෙනුවෙන් ලියපු කට්ටිය හිටියා. නිදහස වෙනුවෙන් පාරට බහැපු උදවිය හිටියා. මම හිතන්නේ අද අපට අවශ්‍ය නිදහස වෙනුවෙන් වැඩ කරන ජනතාවක්. නිදහස වෙනුවෙන් වැඩ කරන දේශපාලන කණ්ඩායමක්. එහෙම නැත්නම් නිදහසට අකුල් හෙලනවත් තමන්ගේ දේශපාලන පක්ෂයේ තමන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරවා ගන්න මේ ලබාගත් ජයග්‍රහණ මේ රටේ නිදහස පාවා දෙන යුගයක් නෙවෙයි. ඇසිස්මස්ලේ දන් දීලා පූජා කළා මේ ලබාගත් ජයග්‍රහණය මේ ලබාගත් නිදහස ඔවුන්ට ගෞරවයක් වෙන්න නම් ඒ ජීවිත පූජා කරපු උදවියට ගෞරවයක් වෙන්න නම් ඒ නිදහස අපි ආරක්ෂා කරගන්න ඕනේ කරු කතානායකතුමනි. ඒ නිදහස ඊළඟ පරම්පරාවට අපි රැගෙන යා යුතුයි. අපි පැහැදිලිව හිතනවා මේ රටේ සංවර්ධන දියුණුව ගැන අපි කතා කරනවා නම් අපි මේ රට අලුත් යුගයක් කරා ගෙනියන්න හිතනවා නම් අපිට කිසිසේත් අවස්ථාවක් නැවතත් ලබා දෙන්න බෑ. අඩුම තරමේ කෙටි පොඩි සිද්ධියක්වත් මේ රටේ සිද්ධ වුණොත් අපිට විශාල වශයෙන් මේ රටේ සංවර්ධනයට බලපාන. ඒ නිසා මේ හදිසි නීතිය යම්කිසි දුරට අඩු කිරීමක් කරලා කලින් තිබිච්ච දේවල් වලට වඩා යම්කිසි සංශෝධනයක් කරලා ඉදිරිපත් කිරීමෙන් අලුත් පණිවිඩයක් යනවා. එකක් අපි බොහොම අවදියෙන් කල්පනාවෙන් මේ රටේ ත්‍රස්තවාදය ගැන ඉන්න අතරතුර ජනතාවට යම්කිසි සහනයක් ඒ ලබා දෙන අතර මේ ත්‍රස්තවාදයේ කෙරේ යම් කිසි සිද්ධියක් ඇති වුණොත් අපි ක්‍රියාත්මක වෙනවා කියන්නේ.